ඔයාලව ගොඩාක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. මම මේ වීඩියෝ එක අරගෙන ආවේ A level කරන නංගිලා මල්ලිලා මගේ channel එකේ වීඩියෝ බලන නිසා මේ වීඩියෝ එක එයාලට ලොකු motivation එකක් වෙයි කියලා හිතාගෙන. ඔයාලා බලනවා ඉතින් මම මේ අද කොහෙද යන්නේ කියලා. ඉතින් මම අද යන්නේ ජනාධිපති අරමුදලෙන් ලැබෙන ශිෂ්‍යත්වය ලබා ගන්න. උසස් පෙළ සෑම විෂය ධාරාවක් යටතේම district rank මුල් 10 දෙනා අතරට ඉන්නවා නම් ශිෂ්‍යත්වය ලබා ගන්න පුළුවන්. මම උසස් පෙළ කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ. මගේ විෂය ධාරාව ජෛව පද්ධති තාක්ෂණ වේදය. ඉතින් ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය හදාරලා දිස්ත්‍රික්කයෙන් 6 වෙනි තැනට එන්න මට අවස්ථාවක් ලැබුණා. ඒ වගේම මගේ අයිලන්ඩ් රෑන්ක් එක 71. දැනට උසස් පෙළ හදාරන නංගිලා මල්ලිලා ඉදිරියේදී උසස් පෙළ හදාරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න නංගිලා මල්ලිලා ඔයාලා හැමෝටම පුළුවන් උසස් පෙළ කාලය තුලදී හොඳට වැඩ කරලා විසාර්ථක විදියට විභාගයට මුහුණ දීලා මේ වගේ ජයග්‍රහණ ලබා ගන්න. ඉතින් මට මේ ලැබුණු ජයග්‍රහණේ දවසින් දෙකකින් ලබාගත්තු දෙයක් නෙමෙයි. අවුරුදු ගානක මහන්සියෙන් පස්සේ මට ලැබුණු ජයග්‍රහණයක්. ලැබුණු නෙමෙයි ඇත්තට මේක මම විසින් ලබාගත්තු ජයග්‍රහණයක්. බලන්නක ළමයි මේ පාරේ තියෙන ලස්සන. ඔයාලා මේ පාර මොකද්ද කියලා දන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම උසස් පෙළ හැදෑරුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉන්නේ. ඉතින් රත්නපුර දිස්ත්‍රික්කයේ අයට සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ අයට මේ වැඩසටහන පැවැත්වුණේ රත්නපුරේ නගර සභාවේ. ඉතින් ඒ වැඩසටහනට ගෙදරින් ඒ කියන්නේ අපේ දෙමව්පියෝ යන්න පුළුවන් දෙන්නගෙන් එක්කෙනාට. ඒ නිසා මම අද මේ වැඩසටහනට සහභාගී වෙන්නේ තාත්තා එක්ක. ඉතින් අපි ලබා ගන්න හැම ජයග්‍රහණයක් පිටිපස්සෙම අපේ අම්මා තාත්තා වගේම අපේ ගුරුවරු හැම වෙලේම අපිත් එක්ක. ඉතින් ඔන්න අපි දැන් නගර සභාවට ආවා. දැන් ඉතින් එතන ඉඳලා මම ගත්ත වීඩියෝ ක්ලිප් ටික තමයි මම ඇඩ් කරලා තියෙන්නේ. අපිට ඒ වැඩසටහනට සහභාගී වෙන්න තිබුණේ උදේ 9ට. අපි එතනට යනකොටත් උදේ 9ට විතරම වෙලා තිබුණේ. මට මතක විදියට ඒ වැඩසටහන තිබුණේ second floor එකේ. මේක ගිය අවුරුද්දේ තිබුණු වැඩසටහනක්. ඒ කියන්නේ 2025 අගෝස්තු 23 වෙනිදා තමයි මේ වැඩසටහන තිබුණේ. ඇත්තටම මේක මම ඔයාලට අරගෙන එන්න හිටපු වීඩියෝ එකක් නෙමෙයි. මම වීඩියෝ කරාට මම මේක නොදා ඉන්න තමයි හිතුවේ. ඒ වුණාට මේ වීඩියෝ එක බලන A level කරන නංගිලා මල්ලිලා මේකෙන් ලොකු මොටිවේෂන් එකක් වෙයි කියලා මම හිතුවා. ඒ නිසා මම ආයිමත් මේ වීඩියෝ එක දාන්න තීරණය කරා. අපි එතනට යනකොටත් ඒ වැඩසටහන ආරම්භ වෙන්න කිට්ටු වෙලා තිබුණේ. අපි එතනට ගියාට පස්සේ අපේ නම මාක් කරලා අපේ සයින් එකක් අරගෙන තමයි අපිව ඒ හෝල් එකට දැම්මේ. මට ඒ වෙලාවේ නම් ක්ලිප් එකක් වීඩියෝ කරගන්න බැරි වුණා. අපිට ශිෂ්‍යත්වයක් විදිහට රුපියල් ලක්ෂයක මුදලක් තමයි ලැබුණේ. ඉතින් ඔයාලා බලන්නකෝ වැඩසටහන ඉදිරියේදී මොකද වෙන්නේ කියලා.
ඉතින් උසස් පෙළ විභාගයේදී මම මේ වගේ ප්‍රතිඵලයක් ලබා ගන්න මම පාඩම් කරද්දී භාවිතා කරපු ක්‍රම, ඒ වගේම විභාගයේ ලඟ වුණාම මම මොන විදිහටද ඒ පාඩම් වල ටික මැනේජ් කරගත්තේ වගේ ක්‍රම දැනගන්න ඔයාලා මගේ channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. නාවකින් තෝසමල් අතු පාරක් දිගේ නෙමෙයි ගමන ඇවිල්ලා තියෙන්නේ. ඔබලාගේ සම්පූර්ණ වේස මහන්සිය මේ දක්වා යොමු කරලා තියෙනවා. නමුත් තව ටිකක් යන්න තියෙනවා ඉස්සරහට. ඒ ගිහිල්ලා ඔබලාගේ පිටුපසින් යන නංගිලා මල්ලිලාවත් නිසි පාරට අරගෙන නිසි ගමනට යොමු කර ගැනීම ඔබලාගේ වගකීම. ඉතින් මම හිතනවා මේ ආදරණීය අපිට ශිෂ්‍යත්වයක් වගේම එතනදී සර්ටිෆිකේට් එකක් හම්බුණා. ඉතින් ඒ ලෙවල් වල කරන නංගිලා මල්ලිලාත් හිතට ගන්න ඔයාලත් මේ විදිහට ශිෂ්‍යත්වයක් ලබා ගන්න හොඳින් වැඩ කරනවා කියලා. ඒ වැඩසටහන දවල් 1 විතර වෙනකොට ඉවර වුණා. ඉතින් මේ අපි ආයි ගෙදර යන්න යන ගමන් තමයි ඉන්නේ. මං හිතනවා මේක ලොකු මොටිවේෂන් එකක් වෙන්න ඇති කියලා ඒ ලෙවල් කරන නංගිලා මල්ලිලාට. සමහර විට එයාලා දන්නේ නැතුව ඇති මේ විදියට ශිෂ්‍යත්වයක් හම්බ වෙනවා කියලා. ඔයාලා හිතන්නකෝ ළමයි අපි මේ විදියට ස්ටේජ් එකට නැගලා ඒ විදියට සර්ටිෆිකේට් එකක් වගේ මේ විදිය ශිෂ්‍යත්වයක් ලබා ගනිද්දි ඒක බලන් ඉන්න අපේ දෙමව්පියන්ට කොච්චර සතුටු වෙයිද කියලා. ඒ නිසා ඔයාලත් අදම හිතා ගන්න ඔයාලත් ඒ විදිහට ශිෂ්‍යත්ව මුදලක් ලබා ගන්න, සර්ටිෆිකේට් එකක් ලබා ගන්න හොඳින් වැඩ කරනවා කියලා. මම ඔයාලට කලිනුත් කිව්වනේ මේ හැම ජයග්‍රහණයක් පිටිපස්සෙම ඉන්නේ අපේ දෙමව්පිය වගේම අපේ ගුරුවරු. අපි ලබන මේ ජයග්‍රහණ නිසා තමයි එයාලා සතුටු වෙන්නේ. අපි පාඩම් කරද්දී මහන්සි දැනෙනවා. ඒ වගේ වෙලාවට අපි අපේ දෙමව්පියෝ මතක් කරගන්න ඕනේ. අපේ ගුරුවරු මතක් කරගන්න ඕනේ. මොකද එයාලා අපි වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද කියලා මතක් වෙද්දී අපිට පාඩම් කරන්න ඒක ලොකු මොටිවේෂන් එකක්. එහෙනම් ඉතින් channel එක subscribe කරලා අපේ YouTube family එකට ඔයත් එකතු වෙන්න. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. Bye.